Welcome to my channel. හරි Let's make යාළුවනේ සුබ today chicken දවසක්. tender. අද අපි හදාගමු චිකන් ටෙන්ඩරින් එකක්. ඔය තියෙන්නේ මම චිකන් බ්‍රෙස්ට් එක අරගෙන කපාගෙන තියෙනවා දික් අතට. ඒකට මම පාන් පිටි ටිකක් දාගත්තා. ඔය මම හදාගෙන තියෙන මිශ්‍රණයට අපිට ඕන කරන ඕනියන් පවුඩර්, ගාර්ලික් පවුඩර්, පප්‍රිකා, සෝල්ට් ඔය ටික අවශ්‍ය කරනවා. ඒ ටික දාලා මික්ස් කරගෙන ඒකෙන් චුට්ටක් ගොඩක් ඔක්කොම නෙමෙයි ඒකෙන් කොටසක් අපි දැන් ඔය පාන් පිටිත් එක්ක ඒ චිකන් එකට දාගෙන අත ගාගෙන තියාගන්න ඕනේ. ඊළඟට බැටර් එක හදාගන්න ඕනේ අපිට. ඒකට ආපහු පාන් පිටි ටිකක් දාගත්තා. බෝල් එකකට පාන් පිටියක් දාගත්තා. අර මං හදාගත්ත මිශ්‍රණයෙන් ඒක කොටසක් දාලා ඉතුරු කොටස අපි තියාගන්නවා. ඒක අපිට ඉස්සරහට අවශ්‍ය වෙනවා. ඊළඟට අපි දාගන්නවා ඕකට සෝඩා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕකට 7 up ටිකක් යූස් කරගන්න පුළුවන්. ඕන නම් ලෙමනේඩ් ටිකක් යූස් කරන්න පුළුවන්. මගේ ළඟ තිබ්බ සෝඩා මම සෝඩා එක යූස් කරනවා. පාට කලරින් බීම ಜಾති මුකුත් දාන්න එපා. ඉතින් ඔයාලට තියෙන 7 up එකක් 7 up නම් ගොඩක් රසයි. 7 up හරි තියෙනවා නම් දාගන්න. දැන් ඒ ටික මික්ස් කරගන්නවා. සෝඩා එක දාලා මම දැන් අර මිශ්‍රණ මම හදාගත්ත මිශ්‍රණේ පාන් පිටි ඒ ටික දැන් බැටර් එකක් විදිහට හදාගත්තා. ඊළඟට හදාගන්නේ පාන් පිටි මිශ්‍රණය මේ මික්සර් එක පාන් පිටි ටිකක් ගත්තා. ඒකටම අර මම හදාගත්ත මිශ්‍රණය එකතු කරගන්නවා. මං හදාගත්ත මිශ්‍රණය එකතු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඕකට මම කෝන් ස්ට්‍රච් දානවා කෝන් පිටි. ඊළඟට මම ඕකට එකතු කරනවා බේකින් පවුඩර් ටිකක්. ඊට පස්සේ ඔය තියෙන මම හදාගත්ත ඉතුරු මිශ්‍රණය. හොඳට මතක තියාගන්න මේ හදාගන්න මිශ්‍රණයේ කොටස් 3කට අපි දාගන්න ඕනේ. ඔය ඉතුරු අවසාන ටික මම දැන් ඕකට යොදාගත්තා. හරි. දැන් ඊළඟට අපි තියෙන්නේ ඕක හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. හොඳට අතින් කලවම් කරගන්න. කලවම් කරගෙන ඉවර වෙලා දැන් අපිට තියෙන්නේ ඊළඟට කෝට් කරගන්න තියෙන්නේ චිකන් ටික. හරි. අපි බලමු අපි ඉක්මනට කොහමද මේ කෝට් කරගන්නේ කියලා. ඔය තියෙන්නේ කලින් චිකන් ටික සීසන් කරගත්තා. ඊළඟට අපි බැටර් එක හදාගත්තා. පාන් පිටි මික්සර් එක හදාගත්තා. දැන් ඕකෙන් අරගත්තා අපි දාගත්තා බැටර් එකට වෙට් කරගත්තා. ආයෙ පාන් පිටි එකට දාගත්තා ඩ්‍රයි කරගත්තා. හොඳට මතක තියාගන්න වෙට් ඩ්‍රයි ඔය මෙතඩ් එකට හදාගන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. ඕකෙන් කෑල්ලක් ගත්තා බැටර් එකට දැම්මා ආයෙ පාන් කුඩුවකට දැම්මා. වෙට් ඩ්‍රයි ඔය මෙතඩ් එකට හදාගන්න. ඔය ටික ඔක්කොම දැන් ඉතින් කෝට් කරගන්න තියෙන්නේ. ඒ ටික කෝට් කරගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් මම ඔය කෝට් කරගත්තට පස්සේ මම ඔය ටික ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. ෆ්‍රිජ් එකේ දාලා තියලා මම බදින වෙලාවට තමයි ඔය ටික එළියට ගත්තේ. ඊළඟට යාළුවනේ අපි හදාගමු මේකටම හරියන සෝස් එක. මේකටම අපි වෙනම සෝස් එකක් හදාගන්නවා. අපි මේ සෝස් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ කියන්නේ අපි දැන් ඔය චිකන් ටික බැදගත්තට පස්සේ ඔය සෝස් වල අපි දවටලා තමයි චිකන් එක කෑමට ගන්නෙ. හරි. මං ඊළඟට ගත්තා බාබකියු සෝස් ටිකක්. ඔයාලා ළඟ තියෙන බාබකියු ඕනම සෝස් එකක් යූස් කරන්න. තමුන්ට ඇති ප්‍රමාණයට තමුන් ගන්න චිකන් ප්‍රමාණය අනුව තමුන් ඇති තරමක් ඔය දාගන්න සෝස් ටික දාගන්න. ඊළඟට මං ටිකක් හොට් සෝස් ටිකක් දාගත්තා. හොට් සෝස් ඊළඟට මම දාගන්නවා විනිගර් ඇපල් සයිඩර් විනිගර් තියෙනවා නම් ගොඩක් හොඳයි. මගේ ළඟ ඇපල් සයිඩර් විනිගර් මේ වෙලාවේ තිබ්බේ නැහැ. ඒක නිසා මම නෝමල් විනිගර් ටිකක් දාගත්තා. ඔයාලගේ ළඟ තියෙනවා නම් වඩාත් හොඳයි ඇපල් සයිඩර් විනිගර්. ඊළඟ සොයි සෝස් ටිකක් දාගමු. මොකද දැන් ඕක තනිකරම සෝස් එකක් හදාගන්නේ අපි. ඊළඟට බ්‍රවුන් ෂුගර් තමයි යාළුවනේ ඇඩ් කරගන්න ඕනේ. මගේ ළඟ බ්‍රවුන් ෂුගර් එකක් තිබ්බේ නැහැ. මම ෂුගර් ටිකක් දාගත්ත දුඹුරු සීනි තියෙනවා නම් දාගන්න. ඊළඟට මේ පැණි ටිකක් හනි තමන් කන බොන විදිහට තමන්ගේ ටේස්ට් එක අනුව ඔය දාගන්න සෝස් වර්ග ඔය දාගන්න ද්‍රාවණය අඩු වැඩි කරගන්න. ඒක ඔයාලා ගන්න ප්‍රමාණයන් අනුව අඩු වැඩි කරගන්න. ඊළඟට ඔය ටික ඔක්කොම දිය කරගත්තා. දැන් අපි ඕක යාන්තම් ලිපේ තියලා රත් කරගන්න ඕනේ. රත් කරන වෙලාවට බටර් හැන්දක් දාගන්න ඕකට. එතකොට තව රසයි බටර් හැන්දක් දිය කරගෙන ඕක දැන් හදාගෙන අපි ටිකක් ඕක රත් කරගන්න ඕනේ. රත් කරගත්තට පස්සේ රත් කරගන්න වෙලාවට බටර් හැන්දක් දාගන්න. හරි යාළුවනේ. ඊළඟට අපි බලමු බැදගත්තට පස්සේ ඔය තියෙන ඕක ඩීප් ෆ්‍රයි කරගන්න. ගැඹුරු තෙලේ බැදගන්න. ගැඹුරු තෙලේ බැදගෙන මම කොටසක් අර සෝස් එකේ දවටලා ගත්තා.
මං කොටසක් සෝස් එකේ දවටන්න නැතුව ඒ බෙදපු විදිහටම අරගෙන තිබ්බා. ඉතින් ඕක ඇත්තටම හරිම රසයි try කරලා බලන්න. ඔයගොල්ලෝ ඔය තියෙන ඩීප් එක ඔකට මයොනයිස් ටිකක්, කෙචප් ටිකක්, ෆ්‍රෙන්ච් සෝස් ටිකක් දාලා තුනම මික්ස් කරලා තමයි මම ඔය අරගෙන තියෙන්නේ. ඔයාලා කැමති ඩීප් එකක් එක්ක කන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගිහලා එන්නම් සුබ දවසක්.